සමාජයේ ජීවත් වෙන මිනිස්සු හරි පිළිකුල් විදිහට පහත් මට්ටමින් සලකන ගණිකාවකට ඒ තැනට පත් වෙන්න මොන විදිය හේතු බලපාන්නේ නැතිද? අපූර්ව මන්දාරමියෝතගේ කටෝර කියලා කියන්නේ හරි කටුක අත්දැකීම් ගොඩකට මුහුණ දුන්න පිරිමියෙක්ගේ වගේම ගැහැණියෙක්ගේත් කතාවක්. ඒ විතරක් නෙවෙයි ආදරය කියන හැඟීමට හරි ලස්සන අර්ථකථනයක් දුන්න කතාව. මේ කටෝර කියන කතාවේ ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා. එක්කෙනෙක් තමයි ජයසිංහ කියලා කියන්නේ. අනිත් එක්කෙනා තමයි ජයසිංහ පණ වගේ ආදරය කරන ලතා කියලා කියන්නේ. කටෝර කියන පොත දිහා සරලවම බැලුවොත් කටෝර කියලා කියන්නේ ලතාට පිස්සුවෙන් වගේ ආදරය කරපු ජයසිංහගේ කතාව. සරලවම මේ කතාව මෙහෙම වුණත් කටෝර කියවගෙන යද්දී ආදරයට මිනිස්සෙක් පිස්සෙක් කරන්න වගේම ආදරය කියන හැඟීමට මිනිස්සෙක් මිනිමරුවෙක් කරන්න පුළුවන් විදියත් හරි ලස්සනට පෙන්ලා දීලා තියෙනවා. මේ පොත කියවන්න පටන් ගත්ත තැන ඉඳලා ඉවර වෙනකන් කිසිම කම්මැලිකමක් නැතුව හරි ආසාවෙන් එක දිගට කියවගෙන යන්න පුළුවන් විදියට මෙන්න මේ පොත ලියලා තියෙනවා. කටෝර කියලා කියන්නේ හිතේ කුතුහලය පුරවගෙන කියවගෙන යන්න පුළුවන් විදිය කතාවක්. ඇත්තටම මිනිස්සෙක්ට අතකින්වත් අල්ලන්නේ නැතුව ස්පර්ශයක්වත් නැතුව ඇස් දෙක දිහා විතරක්ම බලන් ආදරය කරන්න පුළුවන්ද? මෙන්න මේ කතාවේ ඉන්න ජයසිංහ කියන්නේ එහෙම ආදරය කරපු පිරිමියෙක්. තමන් පණ වගේ ආදරය කරන ගැහැණිගේ බඩට වෙන පිරිමියෙක්ගෙන් ළමයෙක් ආවම ඒ ළමයාට තමන්ගේ නම දෙන්න පිරිමියෙක්ට පුළුවන්. ඒ ළමයාව තමන්ගේ ඇස් දෙකටත් වඩා පරිස්සමින් හරි ආදරෙන් බලාගන්න පිරිමියෙක්ට පුළුවන්. ඔව් ජයසිංහට ඒ විදිහටම කරන්න පුළුවන්. ඉතින් එහෙම බලපුවාම ජයසිංහ කියලා කියන්නේ ආදරය කියන හැඟීමට හරි ලස්සන අර්ථකථනයක් දුන්න පිරිමියෙක්. එතකොට මේ කතාවේ ඉන්න දෙවෙනි චරිතය තමයි ලතා කියලා කියන්නේ. ලතා කියලා කියන්නේ ළඟපාත හැම ගමකම ඉන්න පිරිමිත් එක්ක යහන් ගත වුණ ගැහැණියක්. මම මෙතනදි කියන්නේ නැහැ එයාට එහෙම වෙන්න හේතුනේ මොකක්ද කියලා. හැබැයි කෙනෙක්ට ගණිකාවක් වෙන්න හේතුවක් වෙන්න පුළුවන් නරකම දේ තමයි එයාට හේතු වෙලා තිබුණේ. ඉතින් එක විනාඩි ගානකින් ජීවිත උඩු යටිකුරු වෙන්න පුළුවන් විදිය මේ පොත පුරාවටම හරි ලස්සනට විස්තර කරලා තියෙනවා. මේ කටෝර කියන පොතේදී තමන්ගේ ලේන් වදාපු දරුවට අමනසෙක් වෙන්න තාත්තෙක්ට වැඩි වෙලාවක් යන්නේ නැහැ කියන දේ වගේම තමන්ගේ ලේ නෙවෙයි කියලා දැන ඒත් තමන් පණ වගේ ආදරය කරන ගැහැණිගේ බඩෙන් ඉපදෙන දරුවට තමන්ගේ පණටත් වඩා ආදරය කරන්න පිරිමියෙක්ට පුළුවන් කියන දේ තමන්ගේ දරුව වෙනුවෙන් නොකරන දෙයක් නෑ කියන දේ වගේම පිරිමියෙක් තමන් පණටත් වඩා ආදරය කරන ගැහැණි වෙනුවෙන් නොකරන දෙයක් නෑ කියන දේත් හරි ලස්සනට මේ පොතේදී පෙන්නලා දීලා තියෙනවා.